පුංචි දරුවෝ කියන්නේ හරියට එයාගේ අම්මගේ තාත්තගේ කැඩපත වගේ. ඔයාලට හිතනවද ඇයි මම එහෙම කියන්නේ කියලා? අපි දෙන ආදරේ, අපි කියන වචන, අපි ජීවත් වෙන විදිය දන්නේම නැතුව පුංචි හිතවල නිහඬවම ලියවිලා තියෙනවා. පුංචි සතෙකුට උනත් දයාව, අනුකම්පාව, කරුණාව දක්වන්න ඕනි කියන එක චූටි කාලේ ඉඳන් පුංචි හිතකට අපිට දෙන්න පුළුවන් නම් දෙමව්පියෝ විදියට අපි දිනුම් නේද? ආදරෙන් වැඩෙන පවුලක පුංචි දරුවෙක් අතර තියෙන වෙනසයි ප්‍රශ්නයක් හැදෙන පුංචි දරුවෙක් අතර තියෙන වෙනසයි අපිට අනිවාර්යෙන් මේ දරුවෝ දෙන්න දිහා බැලුවම බලන්න පුළුවන් වෙනවා. මොකද අපි දෙන ආදරේ මැරෙනකම් මේ ගොල්ලන්ගේ හිතවල සටහන් වෙනවා. ඉතින් අපි ආදරේ, දයාව, කරුණාව විතරක්ම දෙමු නේද අපේ පුංචි පැටවුන්ට? පුංචි දරුවෝ කියන්නේ හරියට එයාගේ අම්මගේ තාත්තගේ කැඩපත වගේ. ඔයාලට හිතනවද ඇයි මම එහෙම කියන්නේ කියලා? අපි දෙන ආදරේ, අපි කියන වචන, අපි ජීවත් වෙන විදිය දන්නේම නැතුව පුංචි හිතවල නිහඬවම ලියවිලා තියෙනවා. පුංචි සතෙකුට උනත් දයාව, අනුකම්පාව, කරුණාව දක්වන්න ඕනි කියන එක චූටි කාලේ ඉඳන් පුංචි හිතකට අපිට දෙන්න පුළුවන් නම් දෙමව්පියෝ විදියට අපි දිනුම් නේද? ආදරෙන් වැඩෙන පවුලක පුංචි දරුවෙක් අතර තියෙන වෙනසයි ප්‍රශ්නයක් හැදෙන පුංචි දරුවෙක් අතර තියෙන වෙනසයි අපිට අනිවාර්යෙන් මේ දරුවෝ දෙන්න දිහා බැලුවම බලන්න පුළුවන් වෙනවා. මොකද අපි දෙන ආදරේ මැරෙනකම් මේ ගොල්ලන්ගේ හිතවල සටහන් වෙනවා. ඉතින් අපි ආදරේ, දයාව, කරුණාව විතරක්ම දෙමු නේද අපේ පුංචි පැටවුන්ට?